වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසාස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. මම තක්ෂිලා. මට දැන් වයස අවුරුදු 25යි. මම උසස් පෙළ කරලා රස්සාවක් හොයන්න පටන් ගත්තේ ජීවිතේ ගමනක් යන්න හිතාගෙන. ඒත් මට ගැළපෙන රස්සාවක් ගමේ ඉඳන් කරන්න ලැබුණේ නැහැ. අවුරුද්දකට වැඩි කාලයක් මම ටවුම රෙදි කඩේක වැඩ කළත් ඒකේ ඉඳලා මට ලැබුණේ අයිතිකාරයාගේ කන්දොස් කිරියාවයි බැනුමයි විතරයි. ගන්න පඩිය ගෙදරට කීයක් හරි දීලා මගේ වැඩ කරගන්නකොට ආයෙත් හිටියා වගේමයි. මම එතන වැඩ කරන ගමන් වෙන තැන්වල රස්සා හෙව්වේ කඩෙන් අයින් වෙන්න හිතාගෙන. ඔන්න එතකොට තමයි මගේ යාළුවෙකුගේ යාළුවෙක් වැඩ කරන කොළඹ පැත්තේ හොටෙල් එකක වැඩට යන්න කතා කරන්නේ. හොඳ පඩියක් දෙනවා කියලා මට යන්න කතා කරපු නිසා මම කැමැත්තෙන්ම යන්න ලෑස්ති වුණා. ඒ හොටෙල් එක තිබුණේ බීච් සයිඩ් එකේ. මං ගොඩක් මේ රස්සාවට ආස කළේ අන්න ඒ හේතුව නිසායි. එහෙට වැඩිපුරම එන්නේ විදේශිකයින්. අපිට කරන්න තියෙන්නේ ඒ එන කට්ටිය හොඳින් පිළි අරගෙන එයාලගේ කාමර පෙන්නන්න සහ ඒ කාමර අස් කරන්න. ලස්සනට තියාගන්න. ඔය වගේ දේවල් තමයි. මම එතනට අලුත් නිසා මට ඒ වැඩ ටික අල්ලගන්න විදේශිකයන් සමග කතා කරන්න වගේ දේවල් මට කියලා දෙන්න වෙනම පොඩි පුහුණුවක් වගේ තිබුණා. මම සතියක් විතර යනකොට ඒ හැමදේම ඉක්මනට අල්ලගත්තා. ඉතින් ගොඩක්ම එන්නේ කපල් තමයි. රූම් එහෙම අස් කරන්න ගියාම අපිට එක එක ඒවා හම්බ වෙනවා. ඒවා ඉතින් දැන් අපිට සාමාන්‍ය දේවල් වෙලා. ඉතින් ඔහොම කාලය ගෙවිලා යද්දි තමයි මගේ ජීවිතේ අමුතු අත්දැකීමකට මුහුණ දෙන්න මට සිද්ධ වෙන්නේ. එක දවසක් පම විතරක් ඉස්සරහා ඉන්න වෙලාවක ආවේ සුදු මහත්තයෙක්. එයා අනිත් අයට වඩා ටිකක් උස හොඳ ඇඟපත තියෙන හැන්සම් කෙනෙක්. එයා මට ඇවිත් කතා කළාම මං වෙනදා වගේ එයාවත් හොඳින් පිළි අරගෙන ඇතුළට එක්කගෙන ගියා. එයා සතියක් අපේ හොටෙල් එකේ ඉන්න රූම් එකක් ගත්තා. මම එයාට එයාගේ රූම් එක එහෙම පෙන්නලා එයාට මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් කතා කරන්න කියලා එන්න පිටත් වෙද්දිම එයා එයාගේ භාෂාවෙන් කිව්ව දේ මට තේරුණ විදිහට ඔයා ගොඩක් ලස්සනයි කියලා. මම එයාට thank you sir කියලා එන්න හදද්දිම එයා මට ලොකු මුදලක් ලබා දුන්නා ටිප් එක විදිහට. වෙනත් අයත් අපිට ටිප් සල්ලි දෙනවා. ඒ වුණාට එයා මට ටිකක් ලොකු මුදලක් තමයි දුන්නේ. මම ඒකත් අරන් පල්ලෙහාට ආවේ හරිම සතුටකින්. පළවෙනි දවසේ එයාගේ කැම ටික එහෙම අද්දවන්න සිද්ධ වුණේ මට. මම ගොඩක් උවමනාවෙන් තමයි එයාගේ දේවල් කරලා දුන්නේ. මොකද හැම දෙයකටම හොඳ ටිප් එකක් මට එයා දුන්නා. අපි ෂිෆ්ට් එකට මාරු වෙවි තමයි වැඩ කරන්නේ. පහුවදා උදේ ඒ මහත්තයා එයාගේ සංචාරය පටන් ගන්න හිතාගෙන වෙන්න ඇති හොටෙල් එකෙන් එළියට බහිද්දි මාත් එක්ක වැඩ කරන අක්කා කෙනෙක්ගෙන් අහලා තිබුණෙත් මං ගැන. මේ තාක්ෂි අර ඊයේ ආපු සුද්දා උඹ ගැන අහලා ගියා ඔන්න. මොකද දන්නේ නැහැ. අනේ මන්දා අක්කේ හැබැයි හොඳ ටිප් එකක් නම් දෙනවා. මම සචිනී අක්කට එහෙම කිව්වේ වැඩිය එක ගැන හිතපු නැති නිසායි. තාක්ෂි අර අටේ කාමරේ ඉන්න සුදු මහත්තයා ඔයා ගැනම අහනවා. කෑම මොනවද ඕනේ කියලා ඇහුවම ඔයාගේ ෆොටෝ එකක් පෙන්නලා ඔයාට එන්න කියන්න කිව්වා. එයාට කොහෙන්ද මගේ ෆොටෝ? අනේ මන්දා ඌ ගහගෙන කොහොම හරි. හරි මම බලන්නම්. මම එහෙම කියලා ඒ සුද්දා ඉන්න කාමරේ බෙල් එක ගැහුවේ මොනවද කෑම ගේන්න ඕනේ කියලා අහන්න.
එයා මට කාමරේ ඇතුළට එන්න කියලා එයාගේ භාෂාවෙන් මොනවදෝ කියවගෙන ගියේ මට ඒ දේවල් එච්චර නොතේරෙද්දි මම ඒ බව එයාට තේරෙන විදිහට කිව්වා. ඒ කියන විදිහට නම් මට ලාවට වගේ තේරුනේ මාව වර්ණනා කරනවා වගේ. අපි මේකප් එක එහෙම දාලා කොණ්ඩේ උඩට බැඳලා හරි ලස්සනට තමයි මේ රස්සාව කරන්නේ. සමහර විට ඒ හින්දා වෙන්න ඇති කියලා තමයි මට නම් හිතුනේ. එක පාරටම එයා සල්ලි මිටියක් ඇදලා ගත්තේ මම පුදුම වෙද්දි. මට තේරෙන විදිහට මම ඇහුවා මේ මොකද්ද සර් කියලා. එයා මට කිව්වේ එයාට මාව සුවිශේෂ ලෙස හඳුනා ගැනීමට අවශ්‍ය බවයි. ඒ වෙනුවෙන් මේ සල්ලි ඔක්කොම දෙන බවයි. එයා ලංකාවේ අලුත් දේවල් අත්හදා බලන්න ආසයි කියලත් කිව්වා. මගේ ඇඟත් එක්ක වෙවුලලා ගියේ මගේ ජීවිතේට එහෙම විශාල ආර්ථික අවස්ථාවක් මම විඳලා නැති නිසා. මම කිව්වා ඒක කරන්න බෑ සර්. මම මෙතන රාජකාරියක් කරන්න කියලා. ඒත් එයා ඇහුවේ නෑ. මට සල්ලි මිටි අතට දීලා ජීවිතේ වෙනස් කරන තීරණයක් ගන්න කිව්වා. එතන ගොඩක් ලොකු මුදලක් තිබුණා. මට ඒ සල්ලි වලට ලෝභ හිතුනේ මගේ හිතේ ඒ යෝජනාවට පොඩි ආර්ථික නිදහසක ආශාවක් එද්දි. මොකද පිටරට කෙනෙක්නේ ඔහුගේ දීමනාව මගේ අනාගතයට කොහොම වෙයිද කියලා මට ලොකු කුතුහලයක් ආවා. ඒත් හිතේ තිබුණේ ලොකු බයක්. ජීවිතේ ඉදිරි ගමන වෙනුවෙන් ලැබුණු මේ අපූර්ව අවස්ථාව ලෙස මම වැඩේට කැමති වුණා. වොච් එකක් එහෙම දාගෙන සූදානම් වුණේ මගේ අරමුණු ඉටු කරගත හැකි අලුත් මාවතකටයි. එදා රාත්‍රියේ මම නොසිතපු තරම් ධනාත්මක වෙනසක් එයා මට කළා. මට හිතා ගන්න බැරි වුණා කාලය ගෙවී ගිය වේගය. පැය ගානකට පසු ඔහු මට යන්න අවසර දුන්නත් මම පල්ලෙහාට ආවේ හරිම සතුටකින්. ඒත් ඒක නම් මම කාටවත් පෙන්නුවේ නැහැ. එයා මට ලොකු මුදලක් දුන්න නිසා මම හිත හදාගත්තේ ගෙදරටත් ලොකු ගාණක් දෙන්න පුළුවන් නිසා මොනවා වුණත් මට ඒ ලැබුණු ආර්ථික අත්දැකීමට මම ආස කළා. මම පසුදින නිවාඩු ගත්තේ මගේ ඇඟට පොඩි මහන්සියක් දැනුණු නිසායි. එදා සිදුවීම මගේ ජීවිතේට අදටත් අමතක නොවන ගොඩක් අයට නොලැබෙන මටත් කලාතුරකින් ලැබුණ වෙනස්ම අත්දැකීමක් වුණා.